පදාර්ථයේ ප්‍රධාන අවස්ථා 3ක් තියෙනවා. ඒ කියන්නේ මේ පදාර්ථයේ තියෙන ද්‍රව්‍යවල පැවතීම අනුව ඒක ඝන, ද්‍රව, වායු කියලා අවස්ථා 3කට තියෙන්න පුළුවන්. එතකොට මේ ඝන, ද්‍රව, වායු කියන අවස්ථා තුනේ හැසිරීමට දායක වෙන්නේ මේ අණුවල තියෙන අන්තරාණුක බලයි, ඒ වගේ තියෙන තාපජ ශක්තියයි. එතකොට මේ අන්තරාණුක බලයි, තාපජ ශක්තියයි අතර තියෙන සමතුලිතයේ ප්‍රතිඵලයක් ලෙස තමයි මේ පදාර්ථ ඝනද, ද්‍රවද, වායුද කියන අවස්ථාවල පවතින්නේ. ඊගාවට ගත්තම තාපජ ශක්තිය කියලා කියන්නේ මොකක් හරි ද්‍රව්‍යයක ඒ වගේ තියෙන අණු හරි පරමාණු හරි චලනය වෙනකොට ඇති වෙන ශක්තිය. ඒ කියන්නේ ද්‍රව්‍යයේ තියෙන අණු හරි පරමාණු වල හරි චලනයේ හින්දා ඇති වෙන ශක්තිය තමයි තාපජ ශක්තිය. එතකොට මේ තාපජ ශක්තිය උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතිකයි. ඒ කියන්නේ අපි උෂ්ණත්වය වැඩි කරද්දී මේ අණු වල තියෙන චලනය වැඩි වෙනවා. ඒකින්ද තාපජ ශක්තියත් වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු කරද්දී අණු වල චලනය අඩු වෙනවා. ඒකින්ද තාපජ ශක්තියත් අඩු වෙනවා. ඊගාට අන්තරාණුක බල ගත්තොත් ඒක ඔයාලා දන්නවනේ. ඒක එක එක ද්‍රව්‍යෙන් ද්‍රව්‍යයට එක එක අණු පරමාණු වල විදිය අනුව තමයි ඒ වගේ තියෙන අන්තරාණුක බල රඳා පවතින්නේ. එතකොට මේ දෙකේම සමතුලිතයක් හින්දා තමයි මේ පදාර්ථයේ අවස්ථා තුනේ පැවතීම වෙනස් වෙන්නේ. අන්තරාණුක බල හින්දා අණු එකිනෙකට ලං වෙනවා. ඒ කියන්නේ අන්තරාණුක ආකර්ෂණ බල වැඩි නම් අණු එකිනෙකට ලං වෙනවා. අණු වල තාපජ ශක්තිය වැඩි වෙනවා නම් අණු එකිනෙකින් ඈත් වෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙම අවස්ථාවක් හිතන්නකෝ. අන්තරාණුක බල වැඩි අවස්ථාවලදී අණු එකිනෙකට ලං වෙලා ඒක ගොඩක් වෙලාවට ඝන හරි ද්‍රව හරි තත්ත්වයේ හරි තියෙනවා. හැබැයි අන්තරාණුක ආකර්ෂණ බල ගොඩාක්ම අඩු දුබල අවස්ථාවේ තියෙද්දි උෂ්ණත්වය අඩු කරලා එතකොට තාපජ ශක්තිය අඩු වෙන හින්දා අපිට ඒව ඝන ද්‍රව අවස්ථාවල තියාගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගොඩක් උෂ්ණත්වය අඩු කරලා, ඒ කියන්නේ සෙල්සියස් වලින් ගත්තොත් 0ට ආසන්නව නැත්නම් ඍණ ගණන්වල තියෙද්දි ඝන ද්‍රව අවස්ථාවල තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි අන්තරාණුක බල ඉතා ළඟින් තියෙන අවස්ථාවක වුණත් අපිට සම්පීඩනය කිරීමෙන් විතරක්ම වායු ද්‍රව බවට පත් කරන්න අමාරුයි. හැබැයි උෂ්ණත්වය අඩු කරොත් තාපජ ශක්තිය අඩු වෙන හින්දා ඒක ඉක්මනට අපිට වායුවක් ද්‍රව කරන්න පුළුවන්. ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ අන්තරාණුක බලවල වගේම මේ තාපජ ශක්තිය කියන්නේ උෂ්ණත්වය සැපීම හරි උෂ්ණත්වය අඩු කිරීම හරි මගින් අපිට මේ පදාර්ථයේ අවස්ථා වෙනස් කරන්න පුළුවන්.